අපූරු වඩු කුරුළු ලෝකය. ඔයාලා දන්නවද ලංකාවේ ඉන්න ලස්සනම කූඩු හදන්න දක්ෂ ඉංජිනේරුවෝ කවුද කියලා? ඒ වෙන කවුරුත් නෙවෙයි අපේ වඩු කුරුල්ලෝ. තනකොළ, පන්කොළ වගේම ගස්වල තන්තු වලින් වඩු කුරුල්ලෝ හදන කූඩු දැක්කම ඇත්තටම පුදුම හිතෙනවා. ලංකාවේ ප්‍රධාන වඩු කුරුළු වර්ග දෙකක් දැක ගන්න පුළුවන්. ඒ තමයි පන් වඩු කුරුල්ලා සහ රුක් වඩු කුරුල්ලා. මේ මුලින්ම ඔයාලා දකින්නේ රුක් වඩු කුරුල්ලන්ගේ ජනපදයක්. ජෝඩු දාන කාලෙට රුක් වඩු කුරුල්ලන්ගේ ඔළුවයි බෙල්ලයි ලස්සන රන්වන් කහපෑයක් ගන්නවා. රුක් වඩු කුරුල්ලා ගස්වල අතු අග තනකොළ වලින් කූඩුවක් වියන්න පටන් ගන්නවා. හැබැයි රුක් වඩු කුරුල්ලා එකපාර මුළු කූඩුවම හදන්නේ නැහැ. මුලින්ම බිත්තර දාන කොටසෙන් භාගයක් විතරයි හදන්නේ. ඊට පස්සේ ඉතින් කිරිල්ලියක්ව කැන්දන් එන්න කූඩුව වටේ කැරකි කැරකි ලස්සන නැටුමක් නටනවා. ඉතින් කැන්දන් එන කිරිල්ලි මේ කූඩුවට කැමති වුණොත් කුරුල්ලා කූඩුව හදලා සම්පූර්ණ කරනවා. හැබැයි කිරිල්ලි කූඩුවට කැමති නැත්තම් කුරුල්ලා ඒ කූඩුව අතෑරලා ආයෙත් අලුත් කූඩුවක් හදන්න පටන් ගන්නවා. ඒ නිසා තමයි එකම ගහේ අලුත් කොළ පාට කූඩු වගේම බාගෙට හදලා අතෑරලා දාපු පරණ දුඹුරු පාට කූඩු අපිට දකින්න ලැබෙන්නේ. මේ කූඩුවේ පහළට දිගට තියෙන පාර නිසා සර්පයන්ගෙන් වගේම විලෝපිකයන්ගෙන් කුරුළු බිත්තරයි පැටවුනුයි ආරක්ෂා වෙනවා. ඔයාලා දැන් මේ දකින්නේ පන් වඩු කුරුල්ලන්ගේ ජනපදයක්. බෙල්ලෙයි පපුවේ තියෙන ලස්සන දුඹුරු පාට ඉරි පන් වඩු කුරුල්ලන්ගේ විශේෂත්වයක්. වතුර අයිනේ තියෙන පන් පඳුරු අතරේ හදන පන් වඩු කුරුළු කූඩු රුක් වඩු කුරුළු කූඩු වලට වඩා පොඩි. ඒ වගේම අර පහළට දිගට තියෙන කොටසත් දැක ගන්න ලැබෙන්නේ නැහැ. ජනපද විදිහට ජීවත් වෙන ලස්සන කූඩු හදන Tamanගේ සහකාරිය තෝරගන්න අපූරු ක්‍රම පාවිච්චි කරන වඩු කුරුල්ලෝ කියන්නේ ස්වභාව ධර්මයේ තවත් අපූරු නිර්මාණයක්.